වීදුරු කුඩු කරනවා, රැකලා ඉඳලා පොළු වලින් ගහනවා, ඇන තියනවා, උඹලා මෙතන ඉන්න එපා කියනවා, පොලිසියෙන් ට්‍රාන්ස්ෆර් කරනවා, ඊට පස්සේ උසාවි යනවා, උද්ඝෝෂණ කරනවා. ඌබ පික්මී හරි කමන්නේ ලංකාවේ මිනිස්සුන්ට බෙදිලා කෙලගන්න තියෙන කණ්ඩායමක් කියනවා දරු පවුලට කන්න නැහැ අපේ හයරේ කරන් දුවනවා කියලා. තව කණ්ඩායමක් කියනවා අපි සාධාරණ විදිහට කරන අපිට මේ රට ඇතුලේ අපිට කැමති තැන් වල කරන්න බැයිද කියලා අහනවා. වෙන මොකක් කරන්නද තියෙන්නේ? තණ්හාව ජායති සෝකෝ. විශ්වාස කරන්න මේක කතාව. දැන් දවස් දෙකකට කලින් ජපානයේ සිට පැමිණි ජපාන් යුවතියක් මාගේ ස්ථානයට පැමිණියා. රාත්‍රී 2ට ඇය පැමිණියේ කටුනායක තිබෙන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ තිබෙන ත්‍රිරෝද රථ ගාලකින් ගත් ත්‍රිරෝද රථයක නැගීගෙනය. ඇය මෙතනට පැමිණි විගස මා ඇසලට ගියා. how much කියලා හුව ඉංග්‍රීසි භාෂාව. මූ 2500 කිව්වා. හරිද? බැලුවා කොහොමද ගෑස් දෙක උඩ ගියා. අකෝ රුපියල් 2500ක්. කටුනායකින් ඉඳලා මෙතෙන්ට එන්න. ඌබර් එකේ රුපියල් 650යි. පාකින් එකේ මහත්තයාගේ 2500යි. සාධාරණද අසාධාරණද? කැතයි නේද? ඌබර් පික්මී මිනිසුන්ට ඕන වෙන්නේ මෙන්න මේ පාකින් වල ඉන්න මිනිස්සුන්ගේ තණ්හාව ජායති සෝකෝ එක හින්දා. ඔය මිනිස්සු සාධාරණව තමන්ගේ හයර් එක කරා නම් මිනිස්සුන්ට ඌබ පික්මී ඕන වෙන්නේ නැහැ. සුද්දොන්ට හරි අපිට හරි කාට හරි හැරිච්ච අතට තණ්හාව කපටිකම ගෑවිලා ඉන්න මේ ත්‍රිවිල් වාහන දුවන උන්ගේ ඒක වෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. පරොල්ල වේලෙන්නේ. මම මේ බොරුවක් කියනව නෙමෙයි. සාධාරණ මිනිහට කොහෙත් අවස්ථාවක් තියෙනවා. දැන් ඌබ හරි පික්මී හරි කමිෂන් එක 120ක්ද කොහෙද ගෙවාගෙන උනුත් හම්බ කරනවා. මේ පව් අර පාරේ දුවන මිනිස්සු කමිෂන් එක 120ක්ද කොහෙද දුවගෙන අඩු කරන්න ඕනේ. කාලකන්ණි හම්බ කරනවා ඉවරයක් නැහැ මේ දුප්පත් රියදුරන්ගේ. ගරාගෙන කනවා උන්. හරිද? 120ක් ගන්නවා 102ක් ගත්තා නම් ඇති ඔය කම්පැනි. ඕකට යන්නේ මොනවද? පහසුකම්. හරිද? උන් හයර් එක ගිහිල්ලා 120කුත් දීගෙන ගෙදර දරුපවුල නඩත්තු කරන වාහනේ ෆිනාන්ස් එකක් ගෙවාගෙන කොහොම හරි ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට තමයි මේ ගහන්නේ. තමන්ගේ සහෝදරයට අල්ලගෙන තලනවා. ඇත්තටම එක පැත්තකින් ඛේදවාචකයක් මේ රුපියල් සතවලට මේ විදිහට අරගන්න එක විලි ලැජ්ජයි. අර සුද්දෝ ඉන්නවා පිටිපස්සේ මුං ගහ ගන්නවා. හරිද? ඇත්තටම ලැජ්ජයි. දැන් මේ එක දිගට මේ දවස් ගණනාවක් තිස්සේ මේ කතා කරන්න තේතුනේ දෙබන්ත උද්ඝෝෂණ. අර බල්ලෝ ඉන්නවා තමන්ගේ භූමි ප්‍රදේශය හරහා තවත් බල්ලෙක් ගියාට පස්සේ ඔව් ගාලා අර බල්ලට යන්න දෙන්නේ ඌ හපලා කනවා. දැන් මේ මං ගෙනාවේ පයිතගරස් මේ මෙහෙ ඉන්න බල්ලා ඕ ලෙල්ලම දිහා ඉඳලා මගේ පස්සෙන් පයින් ගලලා මං කණ්ඩ ටිකක් දීලා මෙතන ඉස්සරහා කණ්ඩ තියන් මෙතන හදනවා. දැන් මෙතනින් එහෙට මෙහෙට එක බල්ලෙක්ට යන්න දෙන්නේ. ඒත් තරම් බල්ලෙක්. හරිද? ඔය මම උදාහරණයක් කියන්නේ ඔය පාකින් වල අයියලටත් කියන්නේ බල්ලෙක් වෙන්න එපා. ඔයා සාධාරණ වෙන්න. බල්ලෙක් නොවි ඔයා සාධාරණ වෙන්න. මේ මන් දන්න රියදුරු මහත්තුරු ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ මේ අහලා පහලා. හරිම මනුස්සකමෙන් සාධාරණ මිලයි මිනිසු ඌබ පික්මී දා ගන්න ඒගොල්ලොත් එක්ක. අප්පුඩිය ගැහුවා එන්ඩකව ගියයි කිලෝමීටරයක් ගියා 100යි. කිලෝමීටර් දෙකක් ගියොත් 200යි. ඒගොල්ලන්ට නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කිලෝමීටරයක් ගියොත් රුපියල් 1000ක් ගන්න නරින්ටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආණ්ඩුව ඔය උද්ඝෝෂණය කරනවා කොහෙන් හරි කියලා දාන්න ඕනේ. කොහෙන් හරි කියලා කැලේකට දාන්න ඕනේ ජීවත් වෙලා කියලා. නැත්තට මේ ප්‍රශ්නේ විසඳන්න හරියාකාර නියාමනයක් නැහැ. රටට එන විදේශ සංචාරකෝ දැඩිසේ අපහසුතාවයට පත් වෙන මේ පට්ට හුරු හින්දා. ඒක නිසා මේ රජය අනිවාර්යයෙන්ම මේ ප්‍රවාහනය කියන එක නියාමනය කරන්න ඕනේ. ත්‍රිවිල් එකක යනකොට කීයද ගාණ, වෑන් එක යනකොට කීයද ගාණ මේ ට්‍රාන්ස්පෝර්ට් එක දෙන කතන්දරේදී අනිවාර්යෙන් නියාමනයක් තිය යුතුමයි. එහෙම වුණා නම් ඔය ප්‍රශ්න මොකක්වත් නැහැ. ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක අවුල තමයි ඔය පික්මී ඌබර් එතකොට පාරේ තියෙන කට්ටිය මේ ගහගෙන මේ නඩු ගිහිල්ලා උද්ඝෝෂණ කරගෙන දඟලන්නේ. වෙන මොකක් නෙවෙයි.
ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැතිකම අපි විමල් රත්නායක සහෝදරයටයි ප්‍රසන්න නියෝජ්‍ය ඇමතුමාටයි කියන්නේ වෙන මොකක් නැහැ පෞද්ගලික ශාස්ත්‍රීය රාජ්‍ය ශාස්ත්‍රීය විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ප්‍රතිපත්තිය හදන්න ඒ මිල ගණන් අසාධාරණ අයකිරීම කරන මිනිසුන්ට දැඩි දඬුවම් එතකොට ඌබද පික්නිද අරකද මේකද නැහැ මගියට ලේසි තැන ඉඳන් මගියා යනවා ඔය උද්ඝෝෂණ අරවා මේවා මොකක්වත් ඊට පස්සේ නැහැ සාධාරණ ප්‍රවාහන ප්‍රතිපත්තියක් මේ රජය අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනට හැදිය යුතු එහෙම හැදුවේ නැත්තම් මරණ 3-4ක් නම් ඉස්සරහට මේ මාසෙ ලැබෙන මාසෙ බලාපොරොත්තු වෙන්න ජය වේවා